අනේ මේ සුපුනේ දුව නේද? මේ පාඩක් දුවේ බිරු නේද වැඩිම ලකුණු? පුතේ කොහෙද යන ක්ලාස්? ආහා. ඔව් මේ අපේ එක්කෙනාවත් ඉසුරිවත් දාන්න ඉන්නේ දාන්න ඕනේ පුතේ. හැම එකටම අනුවේ ඉහෙලලු නේද? හොඳයි පුතේ අනේ හොඳයි. හැබැයි දුවේ ඔයාව හොඳටම ඇදිලා ගිහින්. උඹහෙන් ඇදලා අරන් වගේ පාඩම් කරන්න විතර නෙමෙයි දුවේ හොඳට කන්න බොන්න. අම්මා කන්න බොන්න දෙන්නේ නැද්ද? දුවට කොල්ලෙක් එහෙම නැද්ද? දැන් නම් දුවේ කොල්ලෙක් හොයාගන්න කාලේ හරියයි. මං දන්නවා ඔයාට දෙකම බැලන්ස් කරගත්ත හැකි. හොයාගන්න අද කාලේ කොල්ල පෙනුම බලනවා වැඩිනේ දැන්ම හොයාගත්තේ නැත්තම් බෑ. අනේ ඇත්තටම ඔයාගේ පෙනුම මේ පාඩම් කළාමද කොහෙද ඇදිලාම ගිහිල්ලානේ. අම්මට කියන්න මොනවා හරි හොඳට ඔය කොළ జాතියක් හදලා මස් ටිකක් එහෙම හදලා දෙන්න කියලා. හවසේදී පාඩම් කරද්දී අපේ දිහා එන්න. එතකොට අපේ ළමයා පාඩම් කරනවා හැබැයි. මම හැම වෙලෙම කියලා තියෙන දුව වාසරේ කරන්න වෙන අය වාසරේට යන්න එපා කියලා. ඒ වුණාට දුවේ මම එදා දකිද්දී ඔයා හරි මහතට හිටියා දැන් නම් නිකන් ඉතින් මේ හරි කෙට්ටු වෙලා ගැඩවිල් පැට්ටෙක් වගේ වෙලා. අනේ කණ්ඩ දුවේ ආය අසනීපයක් හැදේ නේද සීතක්කේ? සීතක්කේ පුතාගේ ලකුණු හොඳයිද? මෙයාගේ තමයි ලකුණු වැඩිම මේ දුවගේ. ඔව්. ඔක්කොටම අනුවෙන් ඉහළ. මං කිව්වේ අපේ තියා එන්න පාඩම් කරන්න අපේ කෙනා එක්ක කියලා. දුවේ ඔය හොඳට ලකුණු වෙන්න ඔයා ඔය යන පන්තිත් බලපාන නැති නේද? ක්ලාස් කීයකට යනවද? අම්මට සල්ලි කොහෙන්ද ඔච්චර ගෙවන්නේ? ඔව් ඉතින් ඔයා විතරනේ නේද වැඩටත් යනව නේද? ඒක තමයි. අනේ දන්නේ නැති දෙයක් තියෙනවා නම් මේ අපේ අයටත් කියලා දෙන්න. කොච්චර කිව්වත් මේ පාඩම් කරන්නේ නැහැ ඉන්න. එදා මං දැක්කා ඔයා ක්ලාස් එකට පයින්ම ආව නේද? ක්ලාස් එක ඇල්ල ගෙදර පයින්මද යන්නේ? අම්මට කරන්නත් අමාරු ඇති දුවේ. ඔය ක්ලාස් ටිකක් නවත්තන්න තියෙන්නේ. ඉස්කෝලෙන් ගන්න දේ විතරක් මදිද? අපි නම් ඉතින් ගොඩක් මන්නම් මෙයාට කියලා තියෙන ඉස්කෝලෙන්ම කරගන්න බලන්න කියලා. ඒ වුණාට දැන් ඉතින් ඔයාලේ ලකුණු එක්ක බලද්දි හිතෙනවා මෙයාවත් ක්ලාස් දාන්න ඕනේ කියලා. කොහොම හරි ඉතින් ක්ලාස් 2-3කට දානවා මෙයාවත්. බලන්න ඕනේ දුවේ මේ මම ඔය ඉන්න වෙලාවට මෙයා මේ ගන්නම්කෝ. ඔයාලේ ගෙදර එහෙම නැත්තම් ඔයා අපේ දිහා එන්න මට කෝල් එකක් දීලා එන්න. අවෝ එවිට හොඳට පාඩම් කරන්න. එතකොට යාගේ හිතට දුවේ යනවනේ පාඩම් කරන්න ඕන කියන දේ. මම බොරු කියන්න ඕනේ නැද්ද ඔයා කියලා ලකුණු ගිහම මම පුදුම වුණා. නැත්තම් කලින් වැඩි මේ ලකුණු තිබ්බේ අර කස්තමීට නේද? කොහොම හරි යාව පාස් කරා නේද? යාව පාස් කළා ඔයා උඩට ආවනේ. හොඳයි. හැමදාම එක්කෙනෙක්ම ලකුණු ගන්න ඕනේ කියලා නෑ. දැන් ඔයත් ලකුණු ගත්තා. ඊළඟට ඉතින් මේ අපේ අයට තමයි. ඔයත් ඔය වැඩි ඉක්පුටම ලකුණු ගන්න එපා. අපේ අයටත් ගන්න ඉඩ තියන්න. විහිළු. මේ හොඳයි දුවේ ඈ. අනේ මේ අපේ කෙනා දන්න දෙයක් තියෙනවා නම් කියලා දෙන්න ඕනේ දුවේ ඈ. හරි දුවේ යන්න. ඒ කෙල්ලගේ තමයි ලකුණු වැඩිම. මේ අපේ උන්ටනේ බැරි. ඕකිගේ තාත්තත් නෑ. අම්මා ඔය ගාමෙන් ගිහින් කරන්නේ. හොඳට ලකුණු හැම එකකටම 90ට වැඩි. බලන්න මේ අපේ 70ට බැරි හැටි බලන්න. මොන වලින් අඩුවක්ද? දැන් එදා මේ කෙල්ල ක්ලාස් එකට තනියම මේ එනවා. රෑ 7ට විතර බලන්න ඉතින්. මේ අපේ උන්ටනේ බැරි. මම හැමදාම මම කියලා තියෙන toy කෙල්ල වාසරේ කියලා මොනවා හරි පාඩම් කරන විදිහෙම දැනගන්න කියලා. අපේ උන්ට උපනාවක් නැහැනේ. බලන්නකො පෙනුමත් ඒ හැටි ලස්සනක් නැහැ. දැන් කොල්ලෙක් නම් නෑ තාම මං හිතන්නේ. ඔය කොහොමද කොල්ලෙක් ඇඟේ ගහන්න ඕනේ. එතකොට ඔය පාඩම් කිරිට යනවා. ඒකයි මං කිව්ව කොල්ලෙක්ව දැන් හොයාගන්න කියලා. බලන්න නේද අපේ උන් කියලා වැඩක් නෑ. කියලා වැඩක් නෑ. අත මම ගිහින් අම්ම ගහනවා කිව්ව. හැම එකකටම 90ට වැටිලු. නැතුව බලන්න රීන්නම් අනේ මගේ බේ අපෝස් කාලා
කියලා වැඩක් නෑ. කියලා වැඩක් නෑ. ඒ කෙල්ලගේ තමා ලකුණු වැඩිම. මේ අපේ උන්ටනේ බැරි. ඕකිගේ තාත්තත් නෑ. අම්මා ඔය ගාමෙන් ගිහින් කරන්නේ හොඳට ලකුණු හැම එකකටම 90ට වැඩි. බලන්න මේ අපේ 70ට බැරි හැටි. බැරි හැටි බලන්න. මොන වලින් අඩුවක්ද? දැන් එදා මේ කෙල්ල පාසල්ල තනියම මේ එනවා. රෑ 7ට විතර. රෑ 7ට විතර බලන්න ඉතින්. මේ අපේ උන්ටනේ බැරි. මම හැමදාම කියනවා මම කියලා තියෙන toy කෙල්ල වාසල කියලා මොනවා හරි පාඩම් කරන විදිහම දැනගන්න කියලා. අපේ උන්ට උපනාවක් නැහැනේ. බලන්නකො පෙනුමත් ඒ හැටි ලස්සනක් නෑ. නෑ කොල්ලෙක් නම් නෑ තාම මං හිතන්නේ. ඔය කොහමද කොල්ලෙක් ඇඟේ ගහන්න ඕනේ එතකොට ඔය පාඩම් කිරි යනවා. ඒකයි මං කිව්ව කොල්ලෙක්ව දැන් හොයාගන්න කියලා. බලන්න නේද අපේ උන් කියලා වැඩක් නෑ යකේ කියලා වැඩක් නෑ. අත මම කියන අම්ම ගහනවා කිව්ව. හැම එකකටම 90ට වැඩිලු. නැතුව බලන්න රීන්නම් අනේ මගේ බපෝස් කාලා කියලා වැඩක් නෑ. කියලා වැඩක් නෑ.